දෙවනි දවසේ ජර්මනි වල මගේ අද නම් චුට්ටක් වැහි ගතියක් තියෙනවා. හැබැයි අපි උදේම හැරලා අදත් යනවා තැන් දෙකක් බලන්න. ටිකක් දුර යන්න ඕනේ ට්‍රේන් එකේ. මම මේ ඉන්නේ අපේ යාළුවා සුරංගිගේ ගමේ තියෙන ට්‍රෑම් ස්ටේෂන් එක. අපේ රටවල තියෙන බස් ස්ටොප් වගේ. ඉතින් මේ දියුණු රටවල තියෙනවා හැම ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එකක්ම. බස් ස්ටොප් එක එහා මේන් රෝඩ් එකේ තමයි තියෙන්නේ. දැන් මේ බස් ස්ටොප් එකට පැරලලි මේ පැත්තේ යනවා ට්‍රෑම් ස්ටේෂන් එක. මේ තියෙන්නේ ෂූටෙට ඉඳන් ඉන්න හදපු ට්‍රෑම් ස්ටේෂන්. හරි. බලන්න අපි අද ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා. දිගටම ඉන්න මාත් එක්ක. මෙන්න එනවා අපි යන ට්‍රෑම් එක. දැන් අපි මේකට නගින්න යන්නේ. මම දැන් වීස්බාදන් කියන ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. හෙසන් කියන ප්‍රාන්තයේ ජර්මනි වල තියෙන කැපිටල් එක තමයි වීස්බාදන්. ෆ්‍රැන්ක්ෆර්ට් නෙමෙයි. ඒ වීස්බාදන් වල තියෙන ස්ටේෂන් එකෙන් මම දැන් ට්‍රේන් එකක් ගන්නවා. ඊළඟට යන්න තියෙන ගමන යන්න දැන්. රයිට් අපේ ට්‍රේන් එක එනවා. මම ඔයාලට පෙන්නන්න. එතනින් අපි ගිහිල්ලා ඊයේ ගමන ගියා වගේම තව ට්‍රේන් එකකට අපි කනෙක්ට් වෙනවා. එන්න අපේ ට්‍රේන් එක guys. ඔන්න මම දැන් ට්‍රේන් එකෙන් බැස්සා රූඩර්ස්හයිම් වලින්. මෙතන තියෙනවා අපිට මිදිවතු යායක් උඩින් යන්න පුළුවන් කේබල් කාර් සිස්ටම් එකක්. අපි දැන් ගිහිල්ලා බලමු. ක්ලයිමේට් එක අද නම් හොඳයි. තාම වැස්සක් නැහැ. හැබැයි සීතලයි. මීට එහා පැත්තේ ට්‍රේන් රේල්වේ එකෙන් එහා පැත්තේ තියෙන්නේ වෝටර්වේ එකක්. ලොකු ෆෙරීස් යනවා. ඒවලත් යන්න පුළුවන් ඕන්න. අපි දැන් යන්නේ මේ මෙතන ඉස්සරහා මම දැන් ඔයාලට පෙන්නන්නම් තියෙන කන්දේ. තියෙනවා රූඩර්ස්හයිම් කඳුවැටියේ අපේ ලංකාවේ දේවතුවල වගේ ගහලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ මිදිවත්ත රූඩර්ස්හයිම් පෝර්ට්ලෑන්ඩ්. හරි අපි යන්නේ දැන් ඔතෙන්ට. හරි guys දැන් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා රූඩර්ස්හයිම් කේබල් කාර් එන්ට්‍රන්ස් එකට යන්න හදන්නේ. මේ හරිය මාර ලස්සනයි. ඔයාලට ඈත පේනවා ඇති. ෆෙරි එකක් යනවා. අපි දැන් ගිහිල්ලා බලමු ලස්සන මිදිවතු අතරින් කේබල් කාර් ට්‍රිප් එකක්. ගයිස් මේ තමයි යුරෝපයේ තියෙන කොබල්ස්ටෝන් ස්ට්‍රීට්. ඉස්සර අස්සයෝ යන්න හදපු පාරවල්. ගල් කියුබ්ස් අල්ලලා ළඟට තද කරලා හදපු අමුතු ඩිසයින් එකක් තියෙන පාරවල් ඔයාලට පේනවා ඇති. ගොඩක් පැරණි පැත්තක මේ අපි ඉන්නේ. ලස්සන ටූරිස්ට් ඒරියා එකක්. අපි දැන් මේ කේබල් කාර් එන්ට්‍රන්ස් එකට දැන් තියෙන තැනට ඇවිද යන ගම. පුදුම ලස්සනයි මේ හරිය. ඉතින් මෙයාලා ක්‍රිස්මස් වලට ලෑස්ති වෙන ගමන් ක්‍රිස්මස් කාලේ ඒගෙන එන්නේ. ක්‍රිස්මස් කාලෙට මෙයාලා ලෑස්ති වෙනවා දැන් ටික ටික. ක්‍රිස්මස් ලස්සන බලන ගමන් ඔන්න අපි එකපාර එළියට ආවා. සද්දයක් ඇහිලා බැලුවාම මේගොල්ලන්ගේ තියෙනවා සයිට් සීයින් ට්‍රේන් එකක්. ඉතින් ඔයාලට මේ ඒරියා එකේ ලස්සන තැන් ටික බලන්න ඔක්කොම නැවිදින්න අමාරුයි. මෙන්න මේ ට්‍රේන් එක අරගෙන ඔයාලට පුළුවන් වටේම රවුමක් යන්න. ඉතින් ඒකට ටිකට් එක ගත්තට පස්සේ ඔයාලට සම්පූර්ණ ඒරියා එක බලා ගන්න පුළුවන්. මොකද මේ ඒරියා එක යුනෙස්කෝ හෙරිටේජ් සයිට් එකක්. ඉතින් ගොඩක් ලස්සන තැන් බලන්න තියෙනවා. දැන් අපි යන්න කේබල් කාර් එකට ටිකට්ස් ගන්න. අපි දැන් ට්‍රේන් එකට නෙමෙයි අපේ කේබල් කාර් එකට ටිකට්ස් ගන්න මෙතනින්. මේ මැෂින් එකේ මම ගත්තා. අපි උඩට ගිහිල්ලා පයින් පල්ලෙහාට මිදිවතු මැද්දෙන් එන එක අපි ගත්තේ. ඒතකොට ඒක ලේසි.
හරිම easy select කරා card එකෙන් pay කරා ටිකට් එක මේ විදිහට print වෙනවා. ඔන්න guys අපි කේබල් කාවල නැගලා දැන් උඩට යන ගමන් ඉන්නේ මිදිවතු මැද්දෙන්. මේකත් life එකේ first experience කරන එකක් මම. අර තියෙන අපේ කේබල් කාර් ස්ටේෂන් එක. අපි දැන් guys උඩට යන ගමන් මැද්දේ ඉන්නේ. මේ පැත්තේ පේන්නේ ඔයාලට left hand side එකෙන් Rhine කියන river එක. ඒකේ තමයි ferries එහෙම යන්නේ. ගොඩක් ලොකු ferries සහ ඒකේ cargo transport ferries also යනවා. මාර ලස්සන ඒරියා එකක්. එහා පැත්තේ කන්දේ ඈත කාසල් එකක් වගේ පේනවා. හරි අපි උඩටම ගිහිල්ලා බලමු දැන්. ඉතින් guys දැන් මම ඔන්න කේබල් කාර් ස්ටේෂන් එකකින් බැහැලා ඇවිදගෙන යනවා. මේ තමයි ඇවිදගෙන යන පාත් එක. මාර ලස්සනයි guys. මට කියලා නිම කරන්න තේරෙන්නේ නැහැ. මේ ක්ලයිමේට් එකත් එක්ක තියෙන ලෝ ලයිට් එකයි ඔක්කොමත් එක්ක පරිසරයේ කලර්ස් උත් ඔක්කොම මැච් වෙනවා මාර විදිහට. අතන තියෙනවා 아무තු බිල්ඩින් එකක්. අපි එතනට ගිහිල්ලා බලමු. මං හිතන්නේ එතන view point එක වගේ තැන. ඔයාලට මම වටේම පෙන්නන්න. කියලා නිම කරන්න බෑ මේ ඒරියා එකේ තියෙන ලස්සන guys. මගේ ජීවිතේ මම දකින ලස්සනම views වලින් එකක්. මෙතනින් පස්සේ පාත් එක දිගටම යනවා Princess Germania statue එක ළඟට right. අපි එතෙන්ට යන්න කලින් දැන් මෙතන enjoy කරමු. මෙන්න බලන්න guys වටේම ලස්සන මම දැන් ඔයාලට පෙන්නන්නම්. European history එකේ ඔය gazebo කියලා කියන්නේ මේ වගේ buildings වලට. මේවා නිකන් romanticism you know. හරිම romantic මේවා මැද්දේ ඉඳලා movies වල එහෙම kiss කරනවා. ඒ වගේ scene තියෙනවා. අන්න එහෙම තමයි guys මට මෙච්චර support එක දෙන්නේ සුරංගී අක්කයි. ඒ දෙන්න තමයි වීඩියෝ එකට උදව් කරන්නේ මට. ඒගොල්ලන්ගේ මාර information ගොඩක් මට හම්බ වෙනවා. හරි. සුරංගී කියන්නේ නිකන් අර ඉබන් බතුතා වගේ චරිතයක්. ඉතින් එයා යන තැන්වල ඕනම එකක ඩීටේල් දන්නවා යන තැන. අක්කා කියන්නේ ඉවන් පතුතාගේ ෂිප් එක වගේ කැරක්ටර් එකක්. යන තැන්වල ඕන තැනක ගිහිල්ලා තියෙනවා. ඉතින් guys හරි ලේසි. guys අපි දැන් එතන view point එකෙන් ඇවිදගෙන ආව Princess Germania statue එක තියෙන තැනට. ඔයාලට පේනදී වටේම තියෙන මිදිවතු මාරම ලස්සනයි view එක. මේ තියෙන Princess Germania statue එක ලොකු statue එකක්. ඉස්සර ජර්මනියේ තිබ්බ ලොකු යුද්ධ වෙලාවකදී Princess Germania මේ ඒරියා එක බේරගෙන තියනවා යුද්ධයක් කරලා. ඉතින් ඒකට ට්‍රිබියුට් එකක් වශයෙන් එයාලා හදපු ලොකු ස්ටැචු එකක් මෙතන තියෙන Princess Germania. ගොඩක් ෆේමස් ඒක. guys පොඩි වොක් එකක් ගියා. මාරම ලස්සනයි ඒරියා එක. අපි දැන් පල්ලෙහාට යන්න මිදිවත්තක් මැද්දේ. දැන් මේ පැත්තට මාත් අමාරුවෙන් මිදිවත්තේ ඇවිදගෙන ඇවිල්ලා හොයාගත්තා. එක ලේන් එක මිදි තියෙනවා චූටි ගෙඩි. මේ මිදි සීසන් එකේ නෙමෙයි ඔක්කොම හවස් කරලා ඉවරයි. අපි ගිහිල්ලා බලමු චූටි මිදි වර්ගයක් තියෙනවා. මාරම් පෙන් රහයි. එන්න සුරංග ඉස්සරහට. wow. Guys. Guys, tourist group එකකුත් පිටිපස්සේ ඉන්නවා. අපි ආවේ අන්න අර කේබල් කාර් එකෙන් තමයි අපි උඩට ගියේ. දැන් අපි මේ මිදිවත්ත මැද්දේ මිදි කාලා ලස්සන බලලා පල්ලමට ඇවිදගෙන යනවා. අපි ආව පැත්තට. ඔයාලත් මාව ෆලෝ කරන්න. Pop song, Wooden Heart. We will sing on the Winter Castle. Enjoy කරන්න ඕනේ. ඉතින් එතන සින්දුවක් දාගෙන ඉන්නවා ඒක කට්ටිය. ඒක හරියම fun. බලන්න guys, වැටවල වල ලස්සන wild berries. මාරම ලස්සනයි. එක එක පාට රතු පාට තැඹිලි පාට කළු පාට
අපි දැන් පාත් එක දිගේ පල්ලෙහාට ඇවිදන් එනවා. දැන් අපි shops තියෙන හරියට enter වුණා. දැන් මේ හරිය guys ගොඩක් famous wine shops වලට. එයාලගේ එක එක જાතිය මිදි වලින් හදපු ලොකු variety එකක් තියෙන ලොකු wine shops ගොඩක් මේ area එකේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති wine barrels වලින් තමයි මේ area එක decor කරලා තියෙන්නේ. මේ ලොකු wine barrel එකක් හදපු එයාලා. ඉතින් මේ හරිය shops වල ඕන තරම් එක එක જાතිය wine ඔයාලට රස විඳින්න ඕන නම් ඒක කරන්න පුළුවන්. දැන් අපි යනවා lunch එක ගන්න. මෙන්න ආපහු යනවා sightseeing train එක. මෙතන ඉස්සරහා තියෙනවා මේගොල්ලන්ගේ area එකේ තියෙන famous restaurant එකක්. 1850 ගණන් වල ඉඳලා පවත්වාගෙන යන family restaurant එකක් මේ village එකේ තියෙන මේ restaurant එක. අපි යන් lunch එක ගන්න මෙතනින්. හරි. දැන් අපි බලමු අපි මොනවද අද lunch එකට ගන්න කියලා. ඔන්න අද lunch එක ගන්න ඇවිල්ලා අපි තුන් දෙනා. මම අමුතුම කෑමක් ඕඩර් කරේ. මොමස් තියෙනවා. කාලා බලන්න ඕනේ. first time කන්නේ මොමස් එක ස්ටූ වගේ හදපු එකක්. ආ පාටයි. ඊට පස්සේ අක්කි ඔයා මොනවද ගත්තේ? chicken breast එක chicken croquettes එක salad. ඒ අන්න සුරංගි. ඔයාගේ මොනවද තියෙන dish එකේ? මම ගත්තේ ඌරු මස් සමග අලබෝල. බලමු තුන් දෙනාම රස කෑම වඩන් තියෙන්නේ. එහෙනම් අපි බිසි දැන් කන්න. තාඩේකින් ආපහු ලෝකේ තියෙන රොමැන්ටික්ම ස්ට්‍රීට් වලින් එකකට මම ඔයාලව එක්ක යනවා දිගටම ඉන්න. ඔන්න guys අපි දැන් lunch එක අරගෙන Rudolsheim Cafe කියන drink එක try කරලා බලන්න ආවා. Rudolsheim village එකේ තියෙන ගොඩක් famous drink එකක් ඒක. දැන් මේ girl අපිට පෙන්නන්නේ මේ drink එක හදන විදිය. Brandy, the name of brandy is Aspartame and it's hot. It's hot, it's hot. Wow, okay. This is the local brandy come from this town. අපි guys මේ තියෙන famous drink එකක් තමයි දැන් මේ හදන්නේ. විශේෂත්වය තමයි එකට ගිනි තියෙනවා. right බලමු අපි. Put your hand, it's burning. So, caramelized sugar. Coffee. And cream. Also you touch the cup here on the bottom and sip it, yeah? guys අපි හදපු most famous drink එක Rudolsheim වල තියෙන Rudolsheim Cafe අපි දැන් try කරලා බලන්න යන්නේ. ඇතුළේ තියෙන ගින්න නම් නිමිලා තියෙන්නේ. දැන් මම try කරන්න තමයි තියෙන්නේ. unique drink එක amazing and after that ඒකත් එක්ක යන්න the most famous German black forest cake එක තියෙනවා. try කරමු අපි. super. එහෙනම් මම enjoy කරනවා මගේ meal එක. දිගටම ඉන්න vlog එක ඉවර කරන්න නැහැ තාම. තව තියෙනවා දවස්. අපි Rudolsheim වල තියෙන Rudolsheim කියන ස්ට්‍රීට් එකේ තමයි දැන් මේ යන්නේ. මේක ලෝකේ තියෙන romanticම ස්ට්‍රීට් වලින් එකක්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ගොඩක් wines වලට famous. ඊට අමතරව ආදරවන්තයන්ගේ කතා ගොඩක් ඇහෙන ස්ට්‍රීට් එකක් කියලා. Thailand ist super. Der ist super mit dem. හරිම ලස්සනයි වටේම තියෙන ආකිටෙක්චර්ස්. මානම රොමැන්ටික් විදියට මල් වවලා ලස්සනයි. මෙතන විදිය. අපේම මාන ලස්සනයි.
ඔන්න ගයිස් එහෙනම් අද vlog එකේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. හෙට දවස මගේ ලාස්ට් ඩේ එක ජර්මනි වල ප්ලෑන් කරන් ඉන්නවා ඇපල් වත්තක් බලන්න යන්න. ඊට පස්සේ ප්‍රැන්ක්ෆර්ට් සිටි ටුවර් එකක් ඔයාලව එක්ක යන්න. එහෙනම් දිගටම ඉන්න ඩොන් ගුනාස් ට්‍රැවල් vlogs එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඩොන් ගුනාස් ට්‍රැවල් vlogs ජර්මනියේ රූඩර්ස් හැමිදන් අද vlog එකෙන් සමු ගන්නවා. ජය වේවා. ඉස්සරහට යන්නේ